ආයිබෝන් සුපුරුදු පරිදි අදත් ඔබට කාර්නිකව ආරාධනා කරන ශාන්ත බ්ලොග් සමග රැඳෙන්න මෙතන සිට ඔබට සුවිශේෂී කාරණා රාශියක් සමගින් කතා කරන. ඒ වගේම කාර්නික මතක් කිරීමක් කරන අපගේ channel එක subscribe කර අපට සහයෝගය ලබා දෙන්න ඉදිරියට යන්න ස්තුතියි. ශ්‍රී ලංකාවේ නීතිය සහ යුක්තිය සාමාන්‍ය පුරවැසියාට එක් ආකාරයකටත් බලය ඇත්තන්ට තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන්නේ යන ප්‍රශ්නය නැවතත් මතුවී තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශ්‍රීලංකා රාජපක්ෂ හට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය FCID මගින් නිකුත් කළ කැඳවීම ඇය හැසිරුව ආකාරය රටේ අධිකරණ පද්ධතියට එල්ල කළ අභියෝගයක් ලෙස සැලකෙනවා. සාමාන්‍ය මිනිසෙකු විමර්ශන කැඳවූ විට ඇතිවන දිය මේ ප්‍රභූ පන්තියට නැත. මට දැන් පැමිණිය නොහැක. සති දෙකකින් පැමිණෙන්නම්. යනුවෙන් විමර්ශන ඒකකයට පවා කොන්දේසි පැනවීම තරම් මේ හොදෙක් පෞද්ගලික හේතුවක් නැතොත් අත්අඩංගුවට පත්වීමෙන් බේරීම සඳහා සැලසුම් කළ කාලය ලබා ගැනීමක්ද මෙම විමර්ශන කේන්ද්‍රස්ථානය වන්නේ සිවිලිය සවිය නම ස්විච්ඡ සංවිධානය. මහින්ද රාජපක්ෂගේ පරම දූර්ය කාල තුල පිහිටවන ලද මෙම සංවිධානය සැබවින්ම පුණ්‍ය කටයුතු සඳහා ආරම්භ කළ එකක්ද නැතොත් කළු සල්ලි සුදු කිරීමේ මනි ලොන්ඩරි මෙවලමක් ලෙස භාවිතා කළ එකක්ද යන්න ප්‍රධාන චෝදනාව. රාජපක්ෂ පාලන සමයේදී මහා පරිමාණ රජ කොන්ත්‍රාත්තු ලබාගත් සමාගම් රැසක් මෙම පදනමට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බව පැවසෙනවා. විශේෂයෙන්ම අවිගබඩා සිද්ධියට සම්බන්ධ වූ නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් සමාගම මෙම සිරිලිය සවිය වෙත විශාල මුදලක් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මේ එක්තරා ආකාරයක අතමාරුවක් ලෙසින් දකිනු ලැබෙනවා. ශ්‍රීලංකා රාජපක්ෂගේ මෙම පදනම මූල්‍ය වංචාවලට පමණක් සීමා නොවිය මුළු ලංකාවම කම්පා කරවන රග ක්‍රීඩක වසින් තාජුදීන්ගේ ඝාතනය කෙරෙහිද මෙහි සෙවණැලි වැටි ඇති බව පෙනෙනවා. තාජුදීන් ඝාතනයට ලක්වීමට කර වාහනයක් ඔහුව ලුහු බැඳ ගිය අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා. එම වාහනය සිරිලිය සවිය පදනමට අයත් එකක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙන ස්වේච්ඡා සංවිධානයක වාහනයක් මධ්‍යම රාත්‍රියේ ක්‍රීඩකයෙකු ලුහු බැඳ ගියේ ඇයිද? මෙහි පසුපස සිටි බල කේන්ද්‍ර කවුද? මෙම කතාවේ වැදගත්ම සාක්ෂිකරු වන්නේ කජ්ජා නැමැති පුද්ගලයායි. තාජුදීන් ලුහු බැඳ ගියේ එම වාහනය පදව ඇත්තේ තම ස්වාම පුරුෂයා බව ඔහුගේ බිරිඳ සාක්ෂි ලබා දී තිබෙනවා. කජ්ජා මරා දැමීමට පෙර YouTube සම්මුඛ සාකච්ඡාවේදී මෙවැනි ආందోලනාත්මක තොරතුරක් අනාවරණය කර තිබෙනවා. මාමරා දැමුවොත් ඒ සඳහා වගකිව යුත්තේ රාජපක්ෂලයි. ඔවුන් දන්නා රහස් රැසක්ම මා දන්නා. ඔහු පැවසූ පරිදිව මාස කිහිපයකින් හඳුනා නොගත් පුද්ගලයන් විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබුණා. සාක්ෂිකරුකු සැලසුම් සහගත විනාශ කිරීම පිටපස සිටින්නේ කවුරුන්ද යන්න අදටත් අවිරහසක්. ඊළඟට ඇත්තේ නාමල් රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID සිදු කිරීමට සැලසුම් කර ඇති විමර්ශනයයි. කෙහෙල් බද්දර පත්මේ නම් පාතාල නායකයා සහ නාමල් රාජපක්ෂ අතර ඇති සම්බන්ධය කුමක්ද? හජ්ජාට වෙඩි තබා ඝාතනය කළේ කෙහෙල් බද්දර පත්මේගේ කල්ලිය බව තහවුරු වී තිබෙනවා. දැන් එම පාතාල කල්ලිය සහ නාමල් රාජපක්ෂ අතර සිදු වූ දුරකථන සංවාද කෙටි පණිවිඩ සහ හමුවීම පිළිබඳ CID විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිය මව මෙන්ම පුතාද මට විදේශ සංචාරයක් තිබේ. දැන් පැමිණිය නොහැක යනුවෙන් පවසමින් කාලය ඉල්ලා තිබෙනවා. මෙම විමර්ශන ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් බවට විවාදයක් නැත. 2015 පාලන වෙනස සිදු වූ අවස්ථාවේදී මෙම දූෂණ හෙළිදරව් වුණා. එවකට අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ දිල්රුක්සි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගෝඨාභය රාජපක්ෂට සහ නාවික හමුදාපතිවරුන්ට එරෙහිව නිර්භීතව පියවර ගත්තා. නමුත් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එල්ල කරන ලද දේශපාලන බලපෑම් හේතුවෙන් ඇයට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිද්ධ වුණා. විමර්ශන නිලධාරීන් අවංකව කටයුතු කරන විට දේශපාලන හස්තයන් ඔවුන් අඩපණ කරන්නේ කෙසේද යන්නට මෙය තිත්ත උදාහරණයක්. 2006 වසරේ ආරම්භ වූ වංචාවක් 2015 දී විමර්ශනය කර අද 2026 දී කිසිදු නිගමනයකට නොපැමිණ ඇදමින් පවතිනවා නම් රාජපක්ෂ පවුලේ සමාජිකයන් විමර්ශන මගහැර සිටීමෙන් පෙනී යන්නේ ඔවුන් නීතියට ගරු නොකරන බවයි නොවේද? පෞද්ගලික හේතු පවසමින් මගහරින්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම වත්මන් රජයේ වගකීමක්. නැතොත්
නීතිය යනු මකුළු දැලක් වැනි එයින් අසුවන්නේ කුඩා මැස්සන් පමණි විශාල සතුලය කඩාගෙන යයි යන පැරණි කියමන ශ්‍රී ලංකාව තුළ සැබෑවක් වනු ඇත. ඔබේ අදහස් කුමක්ද? රාජපක්ෂවරුන්ගේ මෙම ප්‍රමාද කිරීම උපක්‍රම සාර්ථක වේවිද? නැතොත් මෙවර නීතිය සිය රාජකාරිය ඉටු කරයිද? කමෙන්ට් සටහන් කරන්න ස්තුතියි.